ඔයාලා දැකලා තියෙනවද බ්ලැක් පැන්තර්ගේ නැනෝටෙක් සූට් එක එයාට ඕන වෙලාවට මනසින් ඇක්ටිවේට් කරන්න සහ ඩීඇක්ටිවේට් කරන්න පුළුවන් කියලා. Oh my god! Wow! ඒ වුණාට ටෝනි ස්ටාර්ක්ගේ නැනෝටෙක් සූට් එක ඇක්ටිවේට් කරන්න එයාට එයාගේ ආක්ටරේට් එක උඩ ඩබල් ටච් කරන්න ඕනේ කියලාත් ඔයාලා දැකලා ඇති. ඒ කියන්නේ ටෝනි ස්ටාර්ක්ට බැයිද තමන්ගේ සූට් එකත් මනසින් පාලනය කරන්න හදාගන්න. එයාට ඒ විදිහට කරන්න තරම් දැනුමක් නැහැ කියලා හිතුවොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද පීටර්ගේ නැත්තම් ස්පයිඩර්මෑන්ගේ නැනෝටෙක් සූට් එකක් නිර්මාණය කරේ ටෝනි ස්ටාර්ක් නිසා. ස්පයිඩර්මෑන්ගේ නැනෝටෙක් සූට් එකට පුළුවන් මනසින් ඇක්ටිවේට් වෙන්න සහ ඩීඇක්ටිවේට් වෙන්න. ඉතින් ඇයි ටෝනි ස්ටාර්ක් මේ විදිහට තමන්ගේ සූට් එකටත් මනසින් ඩීඇක්ටිවේට් වෙන්න සහ ඇක්ටිවේට් වෙන්න හදාගත්තේ නැත්තේ? අයන් මෑන් 3 මූවී එකේදී ඔයාට බලා ගන්න පුළුවන් වුණා ටෝනි ස්ටාර්ක් නිදාගෙන ඉද්දී එයා දැකපු හීනේ හින්දා මාක් 42 සූට් එක ඔටෝම ඇක්ටිවේට් වෙලා පෙපර්ට ඇටැක් කරන්න හදනවා. මේක නිසා තමයි ටෝනි ස්ටාර්ක් නැනෝටෙක් සූට් එකට තමන්ගේ මනසින් සූට් එක පාලනය කරන්න බැරි විදියට හදලා තියෙන්නේ. මොකද ආයෙත් මේ වගේ සිද්ධියක් සිද්ධ නොවෙන්න තමා එයාගේ සූට් එකට ආක්‍රියට් එක උඩ ඩබල් ටච් කරන ෆීචර් එක දාන් ඉන්නේ. නැතුව එයාටත් මයින්ඩ් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සූට් එක හදන්න බැරුව නෙමෙයි. Nice.